ඔන්න අදත් ඔයාලා හැමෝම ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. ඔයාලා දැනටමත් දන්නවා ඇති මම අද වීඩියෝ එකෙන් මොකද්ද කරන්න යන්නේ කියලා. ඒ වගේම මම කලින් වීඩියෝ එකකදී කරා වටලප්පන් ව්‍යාපාරයක් විදිහට කොහොමද කරන්නේ? ඒකේ ලාභය කොහොමද? වියදම කොහොමද කියලා. කොහොමද හරියටම වටලප්පන් එකක් හදාගන්නේ? කල් තියාගන්නේ කොහොමද කියන ක්‍රම එක මම ඔයාලට වීඩියෝ එකක් කරා. ඉතින් ඒ වීඩියෝ එකට ගොඩක් අය කමෙන්ට් දාලා තිබ්බා. ඉතින් ඒ ආදරණීය හදවත්වලට ගොඩක් ස්තුතියි. ඒ වගේම ගොඩක් කට්ටියන්ගේ ප්‍රශ්නයක් වෙලා තිබ්බා. සීනි හකුරු ගත්තට කමක් නැද්ද? ඒ වගේම වටලප්පම් වල පාට වෙන්නේ නැත්තේ ඇයි? පොල් කිරි දාපුවාම ඔඩින් සුදු පාටට තෙල් වගේ මිදෙන්නේ ඇයි කියලා. ඉතින් ඒ ප්‍රශ්නවලටත් පිළිතුරු ඔන්න අද මං ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා. සීනි හකුරු ගත්තට කමක් නැද්ද කියන ප්‍රශ්නය. සීනි හකුරු ගත්තට කමක් නැහැ. සීනි හකුරු වල වියදම අඩුයි, ලාභය වැඩි. කියන්නේ වෙළඳපොළ මිල අඩුයි සීනි හකුරු වල. ඒ වගේම හොඳ පාටක් ගන්නත් පුළුවන්. ඒ වගේම ඔයාලා මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනෙන දේ, ඔයාලට තියෙන අදහස්, ඒ වගේම ඔයාලට තියෙන ගැටලු මා එක්ක කමෙන්ට් එකක් විදිහට බෙදා ගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. දැන් අපි වීඩියෝ එකට යමු. ඉතින් වීඩියෝ එකේ ඉස්සෙල්ලම තියෙන්නේ BR එකක් ගන්න කොහොමද කියලා. ඒ කියන්නේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකක් කරගන්නේ කොහොමද? ඉස්සෙල්ලම ඒකට අපි හොඳ නමක් හිතා ගන්න ඕනේ. ඉතින් හොඳ නමක් කියලා කියන්නේ Tamanට ගැළපෙන බ්‍රෑන්ඩඩ් නමක් අපි ඒකට හිතා ගන්නවා. ඔයාලගේම ව්‍යාපාරයක් නම් ඔයාලගේ නමින් ඒක භාවිත කරන්න පුළුවන්. දැන් අපි කරන්නේ අපේ ස්ටෙප් 1 එක. ඒ කියලා කියන්නේ අපි ඉස්සෙල්ලා මේ නමත් හිතාගෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට යනවා. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔයාට ෆෝම් එකක් දෙනවා. ඒ කියන්නේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් ෆෝම් එකක්. ඉතින් ඔයාලට එතනින් කියනවා මේ නම කලින් යූස් කරපු නමක්ද? ඔයාලගේ දිස්ත්‍රික්කයේ මේක යූස් කරලා තියෙනවද? නැත්නම් ඔයාලට ඒ නම යූස් කරන්න පුළුවන්. ඒ තමයි ස්ටෙප් 2 එක. ඊට පස්සේ අපි ස්ටෙප් 3 එක විදිහට අපි කරන්නේ අපේ පර්සනල් ඩීටේල්ස් ඔක්කොම හරියට ෆිල් කරගන්න එක ඒ ෆෝම් එකේ. ස්ටෙප් 4 එක විදිහට අපි කරන්නේ ග්‍රාම නිලධාරියකින් ඇප්‍රූවල් එක ගන්න එක. ඉතින් අපේ ෆිල් කරපු ෆෝම් එක ගෙනහිල්ලා ග්‍රාම නිලධාරිතුමියට හොතමන්ට දීලා එයාලගෙන් ඇප්‍රූවල් එක ගත්තට පස්සේ අපි ඒක ගෙනහිල්ලා දෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. ඊට පස්සේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔයාලට ස්මෝල් බිස්නස් රෙජිස්ට්‍රේෂන් සර්ටිෆිකේට් එකක් ලබා දෙනවා. අන්න ඒ සර්ටිෆිකේට් එකේ තියෙන නම්බර් එකට තමයි කියන්නේ BR නම්බර් එක කියලා කියන්නේ. බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් එක්ක ඔයාලට ලබා දෙනවා. ඉතින් ඒකට මාසෙකට සැරයක් හරි අවුරුද්දකට සැරයක් හරි ඔයාලා ෆී එකකුත් ගෙවන්න ඕනේ. ඉතින් ඒ පිළිබඳව තව දුරටත් විස්තර ඔයාලට එතන ගියාම දැනගන්න පුළුවන්. ඉතින් දැන් බලමු බිස්නස් එකකට කොහොමද අපි ලේබල් එකක් හදාගන්නේ කියලා. ගොඩක් කට්ටිය විවිධ ක්‍රම භාවිතා කරනවා ලේබල් හදන්න, විවිධ ඇප්ස් වර්ග භාවිතා කරනවා. ඉතින් මම හිතුවා අද ෆෝන් එකෙන් කොහොමද මේ තාක්ෂණයත් එක්ක කොහොමද ලේබල් එකක් විනාඩියකින් විතර හදාගන්නේ කියලා දෙන්න. ඉතින් විනාඩියක් ඇතුළත මම කොහොමද ඔයාලට මේ ලේබල් එක හදන්නේ කියලා ඔයාලට පැහැදිලිව කියලා දෙන්න. ඉතින් මම මේකට යොදා ගන්නවා Gemini කියන AI tool එක. ඉතින් ඔයාලා ඉස්සෙල්ලාම කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එක අරගෙන Google එකට යන්න. Google එකට ගියාට පස්සේ Gemini AI කියලා සර්ච් කරන්න. ඉතින් ඒකට sign up වෙන්න ඕන නම් sign up වුණාට කමක් නැහැ. මම මේක කියලා දෙන පිළිවෙලටම ඔයාලා කරන්න. දැන් මම ප්‍රොම්ප්ට් එකක් මෙතනදී යූස් කරනවා. ඉතින් මම ඒ ප්‍රොම්ප්ට් එක මම chat box එකේ දාලා තියන්නම්. ඔයාලා ඒ ප්‍රොම්ප්ට් එක යූස් කරලම ඔයාලගේ ලේබල් එක හදාගන්න. මෙතනදී මම මතක් කරන්න ඕන මම යූස් කරලා තියෙන ප්‍රොම්ප්ට් එකේ date එක ඒ වගේම තවත් අන්තර්ගත කරුණු
ඔයාලට ආවේනිකව ඒක හදාගන්න. ඒ කියන්නේ ඔයාලගේ ඇඩ්‍රස් එක දාලා, ඔයාලගේ ඩේට් එක දාලා, ඔයාලගේ BR එක දාලා, ඔයාලගේ නම දාලා, ඒ වගේම ඔයාට ඕනේ මොන වගේ ලේබල් එකක්ද කියන එක දාලා ඔයාලා ඒක කන්වර්ට් කරගන්න. ඉතින් කන්වර්ට් කරගත්තට පස්සේ එතන ප්‍රොම්ප්ට් එක ටයිප් කරන්න. ඔයාලත් මේ ක්‍රමයට ලේබල් එකක් හදලා බලන්න. මේ ප්‍රොම්ප්ට් එකට ඔයාලගේ ඩීටේල්ස් දාලා ඔයාලා ලේබල් එකක් හදන්න. ඒ වගේම මේ වගේ ලස්සන ලේබල් එකක් ඔයාලට හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේකේ මොනා හරි ගැටලු තිබ්බනම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකකින් අහන්න. ඒ කමෙන්ට් සියල්ලටම මම රිප්ලයි කරනවා. මගේ වීඩියෝ එකට ආසයි නම් කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඒ වගේම ඔයාලත් සතුටින් පරිස්සමින් ඉන්න. මං අදට ගිහින් එන්නම්.